ප්‍රචණ්ඩත්වය ආරම්භ වුණාට පස්සේ මේ ඊට පස්සේ ඉතින් කවුද හරි කියලා හොයන්න බෑ ඉතින්. යුද්ධයක් පටන් ගත්තට පස්සේ ඒ ත්‍රස්තවාදී ආරම්භ වුණාට පස්සේ ඊට පස්සේ ඉතින් වෙන දේවල් කාටවත් කන්ට්‍රෝල් කරන්න බෑ. ඊට පස්සේ මොනවා වෙයිද දන්නේ නැහැ. ඒතර ඒ ත්‍රස්තවාදයේ ඇති නොවන තත්ත්වයෙන් පාලනය කර ගැනීම තමයි නායකයන්ගේ සහ ඒගොල්ලන්ගේ කාර්යභාරය විය යුත්තේ. කියන්නේ ත්‍රස්තවාදය ආරම්භ වුණාට පස්සේ කවුද අර මුලින් ගැහුවේ ඔයාම ඊට පස්සේ ගැහුවේ මම එහෙම තැනකට යන්න බෑ. ඒ මං කියන ඕක බොහොම පල්ලෙහාම තැනකට ආවට පස්සේ අපි හිතමු දැන් ගෙදර ළමෙක් ඕගොල්ලෝ වෙන්න පුළුවන්. බොඩි එකෙක් වෙන්න පුළුවන්. ගෙදර ළමෙක් මේ කෑ ගහන්න පටන් ගත්තට පස්සේ බඩු පොලේ ගහන්න පටන් ගත්තට පස්සේ අර ප්‍රචණ්ඩත්වයේ පටන් ගත්තට පස්සේ ගිය ඇතුලේ ඊට පස්සේ මේ හරි වැරද්ද හොයන්න බෑ ඉතින්. ඉතින්ට යන්නේ නැතුව ඒක බේර ගන්න එක තමයි වැඩේ ඉතින්. කියන්නේ ප්‍රචණ්ඩත්වය ආරම්භ වුණාට පස්සේ මේ ඊට පස්සේ ඉතින් කවුද හරි කියලා හොයන්න බෑ ඉතින්. එතෙන්ට නොයා වලක්වා ගන්න එක තමයි වැඩේ ඉතින්. මගේ අදහස යුද්ධය සම්බන්ධයෙන් මගේ තියෙන අදහස එහෙම එකක් ඉතින්.